බ්‍රයිට් කෙනෙක් වෙන්න ඕනේ නේද? වයසත් හරිනේ. සුභාරංචියක් ළඟදී වහන්න ලැබෙන එක. ඔයා විතරක් නේ ඕක මෙතන දැන් ආපු හැමෝම අහනවා හැමදාම බ්‍රයිඩ්ස්මේඩ් දාගෙන ඇයි බ්‍රයිඩ් කෙනෙක් වෙන්නේ කවද්ද කියලා. ඇත්තටම කියන්නේ මේ වෙඩින් එක ෆුල් ප්‍රොජෙක්ට් එකක් වගේ. අපිට ෂූට්ස් කීපයක් තිබුණා. අනේ හෙෂානියගේ ෆස්ට් ටෙලිග්‍රෑම් එක දරණී. ඒක තමයි මට යව හම්බ වෙන්නේ මොකද මම දරණී කියලා රඟපාන. ඉතින් අපි දෙන එකට ජිම් එහෙම ගියා. ජිම් ගියට යා හොරට තමයි වර්කවුට් කරේ ඉස්සර. නිකන් පැකේජ් එකක් වගේ අරකෙත් තියෙනවා මේකෙත් තියෙනවා අපි මම හිතන්නේ අපි පැකේජ් එකක්. අපි කට්ටියම. ඉතින් මේ හේෂානිගේ ඉෂාන්ගේ මේ ලස්සන දවසේ ඒ ලස්සන දවස හැඩ කරන්න තවත් ඉතාමත් සුරූපී ඉතාමත් හොඳ ඒ වගේම හේෂානික හොඳ යාළුවෙක් බ්‍රයිඩ්ස්මේඩ් සචිනි දිල්හාර අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. සචිනි පුංචි ප්‍රශ්නයක් අහන්නද? කී වෙනියටද මේ බ්‍රයිඩ්ස්මේඩ් ඉන්නේ? මං හිතන්නේ 13 හරි 14 හරි වෙන්න ඕනේ. ඉතින් මුලින්ම හේෂානිගේ දැන් බ්‍රයිඩ්ස්මේඩ්ට කලින් ගොඩාක් ඉවෙන්ට්ස් තිබ්බා. ඒ කියන්නේ යාගේ බ්‍රයිඩ් ටු බී එක තිබ්බා. හරිම වෙනස් විදිහේ. කොහොමද අර වතුරේ බැහැලා ඒ එක්ස්පීරියන්ස් එක කොයි වගේද? ඇත්තටම කියන්නේ මේ වෙඩින් එක ෆුල් ප්‍රොජෙක්ට් එකක් වගේ. අපිට ෂූට්ස් කීපයක් තිබුණා. ඉතින් අපි ගර්ල්ස්ලා 8 දෙනෙක් ඉන්නවා අපි බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා. ඉතින් පූල් ෂූට් එක දවසේ කියන්න ඕනේ. අපි 3 දෙනෙක් වතුරේ බැස්සා. එදා අපිට පාන්දර තමයි බහින්න තිබුණේ පූල් එකට. ෆන් ඉතින් අපි ගොඩක් මෙමරීස් හදාගත්තා. කට්ටියකට අනම්මනම් කරා. හරි ජොලි. ජොලි ඉතින්. ජොලි. ඉතින් හේෂානි කියන්නේ වගේ ගොඩාක් හොඳ යාළුවෙක්. ඉතින් හේෂානිත් එක්ක බැඳිලා පවතින ගොඩක් රස මුසුතැන් අර අන්ෆෝගේටබල් ඉන්සිඩන්ට්ස් කියලා දේවල් තියෙනවානේ. මොන හරි තියෙනවද අපිත් එක්ක ෂෙයා කරගන්න කැමතියි? අන්ෆෝගේටබල් කියන්නේ ඇත්තටම මම හිතන්නේ හේෂානියගේ ෆස්ට් ටෙලිග්‍රෑම් එක දරණී. ඒක තමයි මට යව හම්බ වෙන්නේ මොකද මම දරණී කියලා රඟපාන. ඒකෙන් පස්සේ අඳුරගෙන එයා ඇත්තටම අපේ ගෙවල් ළඟ ඉන්නේ. ඉතින් අපි දෙන එකට ජිම් එහෙම ගියා. ජිම් ගියට යා හොරට තමයි වර්කවුට් කරේ ඉස්සර. හොරට වර්කවුට් කරලා කොහොමද හින කම්මැලි. හැබැයි දැන් නම් එයා වර්කවුට් කරනවා. හරි බහැලා මොකද වෙඩින් එකේ හින්දා මෙයා ගොඩක් වර්කවුට් කරලා එයා ඩයට් කරලා ඒක හදාගත්තා. ඉතින් ඒ දවස්වල ජිම් යද්දී හොරට තමයි වර්කවුට් කරන්නේ. ඉතින් මගේ අසල්වැසියෝ වගේ අපේ එකම ගමේ කියන්න පුළුවන්. ඉතින් මං එහෙම තමයි හේෂානියක් එක්ක ඒ කාලේ 2000 මම හිතන්නේ 2020 ඉඳලා තමයි අඳුරන්නේ. ඉතින් ඒ ආපු කමත් එක්ක මේ දැන් ඇවිල්ලා යාගේ වෙඩින් එකට ජොයින් වෙලා යාගේ බ්‍රයිඩ්ස්මේඩ් වෙන්න ලැබුණ එක මට ගොඩක් සතුටුයි. ඒ වගේම මම සුබ පතනවා ගිෂාන් අයියරේ හේෂානියකටයි හැපි වෙඩඩ් ලයිෆ් කියලා. ඒක හැමදාම සතුටින් ඉන්න කියලා මම ඉතින් දෙන්නටම සුබ පතනවා. සචිනි මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. දැන් ඉතින් බ්‍රයිඩ්ස්මේඩ්ට හැමදාම ඉන්නවනේ. කවුරුද බ්‍රයිඩ්? බ්‍රයිඩ් කෙනෙක් වෙන්න ඕනේ නේද? වයසත් හරිනේ. ඉතින් එහෙම අපිට එහෙම සුභාරංචියක් ළඟදී වහන්න ලැබෙන එක. ඔයා විතරක් නේ ඕක මෙතන දැන් ආපු හැමෝම අහනවා හැමදාම බ්‍රයිඩ්ස්මේඩ් දාගෙන ඇයි බ්‍රයිඩ් කෙනෙක් වෙන්නේ කවද්ද කියලා. බලමු නේද? තාම දන්නේ නැහැ ඉතින්. පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ අපි එකම සෙට් එක තමයි බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ දකින්නේ. කියන්නේ අර no marriage කියන concept එකේ ඉන්න කට්ටියද නැත්නම් තාම කාලය අවිල්ල නැහැ කියලා හිතනවද නැත්නම් හිතන්නේ මේ අර කසාද කියන එක ඔළුවෙන් අතහැරලා දාලා අපි බ්‍රයිඩ්ස්මේඩ් විතරක් වෙමු කියලා ඉන්න ක්ලික් එක තමයි මේ. නිකන් පැකේජ් එකක් වගේ අරකෙත් තියෙනවා මේකෙත් තියෙනවා අපි මම හිතන්නේ අපි පැකේජ් එකක් අපි කට්ටියම. ඉතින් සචිනී ගොඩක් දේවල් කතා කරා. ඉතින් ඔයාගේ කලා නිර්මාණ මොනවද ඉස්සරහට තියෙන ප්ලෑන්ස් ඒවා ගැනත් අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයෝ දැනගන්න කැමති ඇති අපි වගේම. මේ දවස්වල රූගත කිරීම් වලත් එක්ක පොඩ්ඩක් බිසි. අලුත් ටෙලිඩ්‍රාමාස් දෙකක් ෂූට් කරනවා. තාම channels මොනවද කියලා දන්නේ නැහැ. ඒ වගේ මේ දවස්වල ටෙලිකාස්ට් වෙනවා නිමාවක් නැති ආදරේ සියත. ඒ වගේම රොකි සිරස් ටීවී එකේ. ඉතින් ඒවත් එක තමයි. ඒ වගේම ෆිල්ම් එකක වැඩ කටයුතු කරගෙන යනවා. ඒවා තමයි ඉතින් ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් වැඩ කටයුතු. සචිනී thank you very much Stamp TV අපිත් එක්ක එකතු වුණාට ඔයාගේ හැම දෙයක්ම සක්සස්ෆුල් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Thank you so much. ඒ වගේම ඔයාටත් අනුප කියන්නේ මම ගොඩාක් කලින් ඉඳන් දන්න කෙනෙක්. අපි ටීවී කමර්ෂල් එකෙන් හම්බුනේ. ඉතින් ඔයාටත් මම සුබ පතනවා. හැමදේම හොඳින් වෙන්න. Thank you.